Hi guys, welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා මගේ අනිත් vlog දෙකත් බලන්න ඇති කියලා. බලපු කෙනෙක් නම් දන්නවා අපි මුලින්ම ගියේ ඇඹිලි පිටියට. ඉතින් ඇඹිලි පිටියේ ඉඳලා සෙවනගර සීනි කර්මාන්ත ශාලාව නරඹලා අපි දැන් මේ යන ගමන් ඉන්නේ කතරගමට. කතරගම මහා දේවාලයට. ඉතින් අපි ඇඹිලි පිටියේ ඉඳන් පිටත් උනේ නම් හවස් වෙලා. ඉතින් හවස් වෙලා පිටත් වුණාම කතරගමට යද්දී චුට්ටක් රැ වුණා. මේ ඉන්නේ අපේ දිනෙත්. යන අතරමඟ නම් කන බොන දෙයින් නම් අඩපාඩුවක් උනේ නෑ. ඉතින් අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. මදින කියන්න අයිස්ක්‍රීම් කාලා හැච්චින්න ඉක්ුත් ඇරලා අපි දැන් මේ යන්න හදන්නේ ආයි අපේ ගමනට. ඔන්න ඉතින් අපි බුදු සරණයි කියලා කතරගමට ආවා. ඉතින් මේ තියෙන්නේ අපි රෑ නැවතුණු තැන. ඉතින් අපි එක්දිනම් ගොඩක් රෑ වුණා. ගොඩක් කියන්නේ චුට්ටක් රෑ වුණා. අපි ඉක්මනට ලෑස්ති වෙලා මේ යන්න හදන්නේ කිරිවෙහෙරට වඳින්න. ඔන්න ඉතින් මේ යන්නේ අපේ කට්ටිය. චමිලක්කා, චමල්කා, ශෙහාරා, අදීෂා, ඒ වගේම අපේ ලොකු සර්වේ පොඩි සර්වේ. දිනෙත් නම් පේන්නවත් නැහැ. මාව අමතකුණානේ. මේ ඉන්නේ මම. ඇත්තටම මේ කාවඩි සද්ද ඇහෙද්දී නම් ඉබේම නැටවෙනවා. ඉතින් හැමෝම දන්නවනේ කතරගම කියලා කියන්නේ හාස්කම් වලින් පිරුණු විශේෂ තැනක්. ඉතින් අපි මේ ඉන්නේ කිරිවෙහෙරට යන පාරේ. ඉතින් අපි හැමෝම මල් ගත්තා. ඒක නම් හරිම ලස්සනයි. ප්‍රාර්ථනා කරලා ඇත්තටම මම නම් හිතන්නේ කතරගම එන්නම ඕනේ රැට. මොකද රැට හරිම ලස්සනයි. ඒ වගේම හරිම නිදහස්. ඉතින් ඔන්න අපි මේ රෑට යන තමයි හදන්නේ. අපෝ බං හයි ලෝචි බඩ හිම් පහන් එතකොට මම ඔන්න ඉතින් අපි උදේටත් කාලා දවල්ටත් උයාගෙන දැන් මේ යන හදන්නේ සෙල්ල කතරගමට. එකක් කාලා තියෙනවා. කළු පාට තියෙනවා. තමයි මෙලි දාන්න පුළුවන්. ඉතින් අපි මල් පූජා කරලා දේවාලය ඇතුළ තමයි ඉන්නේ. ඔමිනි වල තක්කම දාගෙන දාන්න පාය කරන් තියෙනවා.
වෙජිටේරියන් මාළු. ඊ ගොඩට යනවා. Rajin lu, බය ගුල්ලි. අනේ චී මං ලස්සනයි. ගාව සවුන්ඩ් එක දාන්න ඕනේ. සවුන්ඩ් එක මොකක්ද කියලා දාන්න. සුගෑනි. මොනතර පොඩි කඩියට. ඉතින් අපි දැන් මේ සෙල්ල කතරගම ඉඳලා ලක්ෂ්මී දේවාලයට යන්න තමයි හදන්නේ. What? කුසුමාවත. Okay. සාන්දලිවත් ගන්න. සාන්දලිවත් ගන්න. දැන් තියෙන්නේ පුරහඳ. නව සඳ බදා රයිස් නාටි. අපි අපේ පුතානේ මාම කෙනෙක් කියනගෙන කරපොච්ච වල පරිප්පු දාලා ගෑවේ තමයි. අපේ හදේ වගේ. නැට්ටක් තියනවා බං පුළුවන් නම් මුල් කෑල්ල පුතාන. නැට්ටක් කඩලා දාලා පුළුවන් නම් කරපින්ජා ඉදරේ පරිප්පු. පුළුවන් නම් අර කොකෙට්ෙන් ගාලා පොඩ්ඩක් උදානවා. එකම දේ අපි කරපොච්ච දාන්න නැති බොන වතුර එකට. ඔන්න ඉතින් දැන් අපි මේ ඉන්නේ තිසා වැව ළඟ. බලන්නකෝ ඉතින් දියකා වගේ ඉන්නේ කවුද කියලා. ඔන්න ඉතින් අපි නාල ඉවර වෙලා දැන් කෑම කන්න තමයි හදන්නේ. මොනවද කන්නේ? ඉත හොද්දා. නේ කියන්නකෝ. මාළු මෙතන තියෙනවා දැන් මාළු ෆ්‍රයි කරලා. Okay. terbusa. Kabul wan. Ini mana? Jatikaha. Jatikaha. Malu deh. Papu. Papu. Istek kita itu kan. Pinu mai. Nah. Ini malu atau mah mending. Udah kau itu. ඉතින් අපි හැමෝම බඩ පිරෙන්න කෑම කාලා දැන් මේ යන්න හදන්නේ තිස්ස මහාරාමේ පන්සලට. ඔන්න ඉතින් අපිට පන්සලේදී බෙලිමල් දන්සලකුත් හම්බුණා. අනේ මම නම් අස නෑ බෙලිමල් බොන්න. ඒ වුණාට මට බොන්න වුණා. බඩේ කියන්නේ බුස්සන්නගේ තියෙන එළියට බහපු නැක තමයි. බැස්ස තැන ඉඳන් දන්සල්. ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සල්, බීම දන්සල්, බෙලිමල් දන්සල්. Macam isi kan gudeg. බෙලි නෑ බෙලි Leg sawe. මහයි Ayah cakap මේ කසාය පොල්. මහ බොන්න වගේ. Omba ලස්සනයි. කොහොමද බිව්වද? ලබන් අර උඹට කියන්නේ කාමේසු මිච්ඡාචාර ඔන්න ඉතින් අපි දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ.
ඉතින් අපේ මෝඩි ජෝඩුවගේ ලස්සන නැටුමත් බලලා අපි දැන් මේ හදන්නේ මී කිරි කන්න. ඔන්න ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මත්තලට. ඉතින් මත්තලට ඇවිල්ලා චුට්ටක් වෙලා අපි වාඩි වෙලා හිටියා. නුඹ සඳක් නුඹ හසින් වැටෙන්නට එපා. අන්න ඒක තමයි ඒ කිව්වේ. මිස් අපිට චුට්ටක් කතා කරන්න පුළුවන්ද මිස්? පුළුවන් කියන්න මොනවද දැනගන්න කොහමද ඉතින් අද? ටිප් එක ගොඩක් හොඳයි. ආපු නැති අයට කියන්න දෙන්නේ අනේ පව්. ගොඩක් හොඳයි. මම ගොඩක් විනෝද වුණාද? ගොඩක් විනෝද වුණාද? ගොඩක් විනෝද වුණා. හොඳයි. අපගේ සමාජිකාවක් අපගෙන් වෙන මේ යනවා. ඉතින් ජුකයි කියන්නේ ඉතින් නිදි මතයි බා. අතවශ්‍යම චිප් එක හැම ෂොක්. මම තමයි යන්නේ. නැවතත් ලබන මාසේ යන්න බලාපොරොත්තු වෙන දැනට සමුගමු. අසා සිටි බලා සිටි කකා සිටි ඔබ සමග. නිදා සිටි. ඉතින් ඔන්න අදට vlog එක ඉවරයි. හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි. අමතක නොකර channel එක subscribe කරන්න. bye.